හලෝ. ඉතින් ඔයාලට පේනව නේද මේ මෙන්න මේ අත්දැකීම් ගොඩක් කෙනෙක් මේ වෙලාවේ දකින්නවා ඉතින්. ඉතින් මේ වෙලාවේ මේ මම හදිස්සියෙන් වීඩියෝ කරන් යන්න ආවේ. මමත් මේ අත්දැකීම් වලට දැන් මොන දේද ආවේ. ගොඩක් දෙනෙක් වතුර පාරවල් වලට ගහගෙන යනව නේද? පාරවල් වල ඒ කියන්නේ වතුර දාලා තියෙද්දි ඒක මැද්දෙන් ගිලිලා. ගොඩක් දුරට වෙන්නේ මම දැන් අත්දැකීම් වල මොන දේල හින්දා මම ඔයාලට කියන්නේ. මේක මචං වෙන්නේ මේ දැන් මේ වතුර පාර නම් මේ පාර ක්‍රොස් කරලා නැහැ. ඉතින් මේක වෙන්නේ මේ අපි මුල් ටික යනවා. මුල් ටික එච්චර අවුලක් නැහැ. වාහනේ අපිට උන යන්න පුළුවන්. යනකොට ටිකක් දුර යනකොට මැදට ගියාට පස්සේ මේක වතුර මට්ටම හිතන තරම් සෑහෙන ප්‍රමාණයක් වැඩි. එතකොට වෙන්නේ මොකද දැන් අපි රීල් එක හොරි බයිල් එක ගියාම අපිට ඒක අනිවාර්යෙන් ඒක ඒ වතුර පාර ක්‍රොස් කරන්න වෙනවා. මංගදී නවතුනොත් එහෙම වෙන්නේ මොකද දන්නවද? කෙලින්ම ගහගෙන යනවා. ඉතින් අර පොළොට අල්ලලා බදලා යන ප්‍රමාණයෙන්ද තමයි මේ ඉතින් ඒක එහෙම වෙන්නේ. ඉතින් ඩේන්ජර් වැඩි. ගොඩක් දෙනෙක් මැරෙන්නේ ඕක තමයි හේතුව. උඩතොර වෙන්නේ ඒකයි. මොකද මමත් දැන් ඔය අද්දකෙන් මුණ දෙන්නා මේ මගේ පොඩි එකත් එක්ක ඉන්නවා මේ. පොඩි එක්කෙනත් එක්කත් ඉන්නවා. ඒකයි වෙලා තියෙන්නේ මේ කවුරුවත් එහෙම වතුර පාරවල් වලට දාන්න එපා. පාරවල් වල යනකොට තාමත් මම බයෙන් මගේ මේ අද්දකීමට මුණ දීපු මේකත් එක්ක මට බය හිතෙනවා තාම. ඊයර වතුර පාරට දැම්මට පස්සේ අපිට ඒක මේ නැවත අපිට එන්ජින් එක නවත්තන්නත් බෑ. නමුත් එන්ජින් එක හිටියොත් අනිවාර්යෙන් ට්‍රේල් එකක් හරි බයිල් එකක් හරි ට්‍රේල් එක නම් අනිවාර්යෙන් ගහගෙන යනවා. ඉතින් මේ මොඩේ නම් කරන්න එපා. ගොඩක් දෙනෙක් ඒ හින්දා දාන්නම එපා. ගොඩක් මම ඊට පස්සේ කරේ මේ වතුර නැති පාරෙන් ආපහු එතනින්ම ආවේ නෑ. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම මේකයි මේ ඔයාලට වීඩියෝ කරේ අදිසි මේ ගැන. තමාරු ඉන්නවා මාතල්ලේකට වතුරේ යන්න පුළුවන් කියලා හිතන වාහනේ. වාහනේ යන්න බෑ හැම හිතන තරම්.